ඉතින් මේ මාස 6 ඇතුළත දැනට රෝගීන් 49500ක් වාර්තා වෙලා තියෙනවා. පැපල් ජූස් වලින්වත් නැත්නම් ඇපල් ජූස් වලින්වත් මේකට පට්ටිකා වැඩිවීමට උපකාරී වෙනවා කියලා දෙයක් තවදත් අද වෙනකොටවත් හොයාගෙන නැහැ. ඩෙන්ගුම බලන ටෙස්ට් ජාති තියෙනවා. අද හෙල්ත් 1 සෙග්මන්ට් එකත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝම ආදරෙන් පිළිගන්නවා. ඒ වගේම අපිත් එක්ක අද එකතු වෙලා ඉන්නවා වෛද්‍ය සහන් මහනාම University of Colombo Faculty of Medicine එකෙන්ම ඔන්න අපි අද ගෙන්න ගත්තා විශේෂ මාතෘකාවක් ගැන කතා කරන්න මේ වර්තමාන ඩෙන්ගු උවදුර ගැන අපි තවදුරටත් සාකච්ඡා කරන්න තමයි අද වෛද්‍ය සහන් අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඉතින් ආයිබෝවන් කියලා ඔබතුමාව පිළිගන්නවා. ආයිබෝවන්. අද මම ඇත්තටම පළවෙනි ප්‍රශ්නේ අහන්න කැමති මේ ඩෙන්ගු කියන්නේ ඇත්තටම මොකක්ද? මේකේ මේ ඩෙන්ගු කියලා අඳුර ගන්න පුළුවන් ලක්ෂණ මොනවාද? මම කැමති +1 වැඩසටහනට ස්තුතිවන්ත වෙන්න මේ කාලෝචිත මාතෘකාව සමාජගත කරන්න ඔයගොල්ලෝ දරන උත්සාහය සම්බන්ධයෙන්. එතකොට ඩෙන්ගු කියලා කියන එක දැන් මේ දවස්වල වැඩි වෙලා කියලා හැමතැනම කතා වෙනවා කියන එක තමයි මගෙන් ඇහුවේ. එතකොට අපි හිතුවොත් එහෙම පසුගිය වර්ෂය ගැන කතා කළොත් 2025 වර්ෂය ගැන කතා කළොත් එහෙම අපේ ඩෙන්ගු රෝගීන් 50000කට විතර ආසන්න ප්‍රමාණයක් වාර්තා වුණා මුළු අවුරුද්දෙම මාස 12ක් කාලයක් ඇතුළත. දැන් මේ කාලය බැලුවහම ඒ කියන්නේ මේ මාස 6 දැන් අපේ මාස 6ක් විතරනේ ගත වෙලා තියෙන්නේ. ඉතින් මේ මාස 6 ඇතුළත දැනට රෝගීන් 49500ක් වාර්තා වෙලා තියෙනවා. ගිය අවුරුද්දේ 51000යි මුළු අවුරුද්දෙම මේ අවුරුද්දේ 49500ක් වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම මරණ ගැන කතා කරාම ගිය අවුරුද්දේ මුළු අවුරුද්දෙම සිදුවෙච්ච මරණ ප්‍රමාණයට හා සමාන වූ ප්‍රමාණයක් මරණ 29ක් දැන්ට මේ වෙනකොට ශ්‍රී ලංකාවෙන් වාර්තා වෙනවා. ඒක තමයි මේ තියෙන භයානක තත්ත්වය අපි හැමෝම බය වෙලා තියෙන්නේ. මේ ඩෙන්ගු කියලා කියන්නේ වෛරස් එකකින් බෝ වෙන රෝගයක්. ආබෝ වෛරස් කියන කාණ්ඩයට අදාළ වෛරස් එකකින් බෝ වෙන රෝගයක්. ඒක ඉතින් අපි හැමෝම දන්නවා වගේ අර මදුරුවන්ගෙන් තමයි පැතිරලා යන්නේ. ඒ කියන්නේ වෛරස් එක මගේ ඇඟේ තිබුණොත් මගේ ඇඟෙන් ඔබතුමිය ඇඟට එන්න වාහකයක් ඕනේ, වාහනයක් ඕනේ, වෙහිකල් එකක් ඕනේ. එතකොට මදුරුව තමයි මේ වෙහිකල් එක විදියට එන්නේ. කරන්නේ. එතකොට මදුරුව ಜಾති දෙකක් ඉන්නවා. ඊජිප්ටස්, ඇල්බපික්ටස් කියලා මදුරුව ಜಾති දෙකකින් තමයි මේක බෝ වෙන්නේ. ඉතින් මේක බෝ වෙන ලෙඩක් සහ මාරාන්තික ලෙඩක් සහ දැනට මේ දවස් ටිකේ ඒ කියන්නේ දැන් මේ ජූනි මාසෙ ගැන කතා කළොත් එහෙම අපි දැන් ඉන්නේ ජූනි මාසෙනේ. ජූනි මාසේ මුළු අවුරුද්දෙම මේ වාර්තා වෙච්ච සියල්ලංගෙම 30%ක් තියෙන්නේ ජූනි මාසේ. 15000කට වඩා වැඩි ප්‍රමාණයක් ලෙඩ වාර්තා වුණා මේ ජූනි මාසේ විතරක්. ඉතින් ඒක තමයි මේකේ තියෙන භයානකකම. ඉතින් ඒ නිසා තමයි ඔබතුමිය මේ නිෂ්පාදක මණ්ඩලය තෝරාගත්තේ මේ ගැන කතා කරන්න. ඒක තමයි මම මුලින්ම කිව්වේ බොහොම ස්තුතියි කියලා මේ මාතෘකාව සමාජගත කරන්න උත්සාහ කිරීම සම්බන්ධයෙන්. ඔබතුමා කිව්වා මේක ගොඩක් මාරාන්තිකයි කියලා ඩෙන්ගු අපි හැමෝම දන්නවා අවුරුදු ගාණක් තිස්සේ ඉඳන් අපි මේක අහනවා කාලෙන් කාලෙට අපි අහනවා ඩෙන්ගු හරිම මාරාන්තිකයි කියලා. හැබැයි මේක මාරාන්තිකයි කියලා දැනගෙනත් මේක හරියටම ව්‍යාප්ත වෙනවා හැමතැනම. කොහොමද මේක ව්‍යාප්ත වෙන එක වළක්ව ගන්නේ? ඒ කියන්නේ කොහොමද අපි මේ ව්‍යාප්ත වෙන එක කන්ට්‍රෝල් කරගන්නේ කියලා මම අහුවොත්. දැන් ඔබතුමිය හරියට හරි ලස්සනට මේ ගෙනාව එක තැනකට ඒ කියන්නේ දැන් අපි හැමදාම අහනවා මේක මාරාන්තිකයි කියලා. හැමදාම අහනවා මිනිස්සු මැරෙනවා කියලා. ඒ කියන්නේ දැන් අපි කේස් ෆෙටිලිටි රේට් කියලා එකක් තියෙනවා 0.06ක් විතර පුද්ගලයන් මැරෙනවා මේක මගින් අනිවාර්යෙන් ලෙඩේ හැදුනොත්. ඉතින් ඒකෙදි ව්‍යාප්ත වෙන්නේ කොහොමද? එකම හේතුව තමයි අපි හැමදාම කතා කරන එකම දේ සමාජයේ මේ පිළිබඳව කතිකාවත අඩුවීම. ඒක තමයි හේතුව තියෙන්නේ. ඒ කියන්නේ මිනිසුන්ගේ ඔබත් මමත් ඇතුළුව අපි හැමෝගෙම තියෙන උවමනාවේ අඩුකම. ඒ කියන්නේ මේක මදුරුවන්ගෙන්නේ බෝ වෙන්නේ. එහෙමනම් මදුරුවෝ ටික අපි යම් ප්‍රමාණයකට අඩු කරගත්තොත් අපිට පුළුවන් මේකෙන් පාලනය වෙන්න. ඉතින් අපි මදුරුවන් බෝ වෙන තැන් දවසෙන් දවස කාලයෙන් කාලයට අවුරුද්දෙන් අවුරුද්ද වැඩි වෙනවා. ඒ වැඩිවීමත් සමගම අපිට එනවා මෝසම් වැසි. නිරිතික මෝසම් වැසි එනවා, ඊසන්දික මෝසම් වැසි එනවා. ඉතින් නිරිතික මෝසම් වැසි ආවහම මේ අර අක්‍රීය මට්ටමින් තියෙන මදුරුවන්ගේ ජීවන චක්‍රයේ එක් කොටාශ සක්‍රිය වීමකටපත් වෙනවා. ඊට පස්සේ මදුරුව සුහුඹුල් මදුරුවන් ලෙසින් ගෙවල් වටේ යන්න පටන් ගන්නවා. ඊට පස්සේ දෂ්ට කිරීම මගින් රෝගය පැතිරෙනවා. බොහොම ලස්සන කතාවක් මම කියන්නම් මෙතෙන්ට එකතු කරන් අපේ පාඨකයන්ට අහන්න කැමති වෙයි මේ සම්බන්ධව. දැන් මදුරුවා ගැන කතා කළොත් එහෙනම් මේ මදුරුවා දෂ්ට කරන්නේ වෙන මදුරුවා ගැන නෙමෙයි. දැන් අපි අහලා තියෙන මදුරුවා රැට ඉන්නවා කියන්නේ. මේ මදුරුවා දෂ්ට කරන්නේ උදේ පාන්දර. ඒ කියන්නේ ඔයාගේ බබා ගෙදර යන වෙලාවට
මම වැඩට යන වෙලාවට තමයි මේ මදුරුව ඇවිල්ලා දෂ්ට කරන්නේ. සහ හවස ආපහු වැඩ ඇරලා එන වෙලාවට තමයි මේ මදුරුව දෂ්ට කරන්නේ. ඒ වගේම තමයි මදුරුව එක එක ආකාරයේ කාණ්ඩ ඉන්නවා. ගොඩාක් ටෙක්නිකල් යන්නේ නැතුව කිව්වොත් එහෙම දැන් සමහර මදුරුව කැමති මල් පැණි බොන්න. ඒ කියන්නේ ශාකමය ආකාරයට. සමහර මදුරුව කැමති සත්තුන්ගෙන්, ඒ කියන්නේ කැටල්ස් ලගෙන්, හරකුන්ගෙන්, හරක බාරලගෙන් ලේ උරා බොන්න. දැන් මේ ඊජිප්තයි කියන මදුරුව කැමති මිනිස්සුන්ගෙන් බොන්නමයි. ඉතින් ඒක නිසා තමයි ඒගොල්ලෝ මිනිස්සුන්ටම ආකර්ෂණය වෙන්නේ. ඒ වගේම තමයි තවත් කතා කළොත් එහෙම දැන් මේ මදුරුව දැන් සාමාන්‍යයෙන් සමහර මදුරුව ගොඩක් මදුරුවෝ එක පාරක් ලේ බිව්වහම දවසකට ඒක ඇති. එක බ්ලඩ් මීල් එකකින් ඒගොල්ලෝ සැටිස්ෆයි වෙනවා. But this mosquito the difference is that අර එක මේකකින් නෙමෙයි 3-4 දිනකගේ බ්ලඩ් ගන්න යනවා. ඒකෝට දැන් මගෙන් ඇවිල්ලා බඩ පුරව ගත්තට පස්සේ තවත් එයාට තව බඩ පුරව ගන්න ඕනේ. ඒතර මගේ ඇඟිල්ලේ තිබ්බොත් එහෙම වෛරස් එක තිබ්බොත් එහෙම මගෙන් මේ මදුරුවට ගියා. මදුරුවන්ගෙන් ඔබතුමියට ආවා. ඉතින් ඔන්න ඔය වගේ මේක පැතිර යන ක්‍රම ගොඩක් තියෙනවා. ඊට අමතරව අර කිව්වා වගේ මේකේ බොහොම කෙටි කාලයක් තමයි තියෙන්නේ ජීවන චක්‍රය. දවස් 7ක් 10ක් විතර තමයි මේ මදුරුවගේ ජීවන චක්‍රය. එතකොට දැන් අපි අද වත්ත පිටිය සුද්ධ කරා කියලා හිතමුකෝ. එතකොට අද වත්ත පිටිය සුද්ධ කළත් දවස් 5කට පස්සේ වෙනම අලුත් සෙට් එකක් ඇවිල්ලා ඔන්න බිත්තර දාලා අලුතෙන් මදුරුව බෝ වෙන්න පටන් ගන්නවා. දැන් දීර්ඝ ජීවන චක්‍රයක් තිබුණා නම් අපිට මැරුවට පස්සේ ටික කාලයක් යනකම් මේ වසංගතය අඩු වෙනවා. නමුත් එහෙම නෙමෙයි. කෙටි චක්‍රයක් තියෙන. එතකොට ඒක නිසා පාලනය කරන්න ටිකක් අමාරුයි. ඒ වගේම තමයි දැන් මදුරුවෙකුට ගොඩාක් දුර පියාඹන්නත් පුළුවන්. මීටර් 200ක අරය සහිත දුරක් පියාඹන්නත් පුළුවන්. අන්න ඒ වගේ හේතු ගොඩක් නිසාත් මේක පාලනය කරගන්න අමාරුයි. ඉතින් ඒක නිසා අපි බොහොම දැඩිව හිතට අරගෙන මේ මදුරුව බෝ වෙන තැන් ටික විනාශ කළේ නැත්නම් අපි විශාල පියවරක් ගත්තේ නැත්නම් ලබන අවුරුද්දෙත් අපි දෙන්න සමහර වෙලාවට මේ වගේ හම්බෙලා කතා කරා. හම්බෙලා අපි මේ ප්‍රශ්නේ ගැනම කතා කරා. හරියටම හරි. දැන් ඔබතුමා ඇත්තටම හරිම ලස්සනට කෙටියෙන් කිව්වා දැන් වර්තමාන තත්ත්වයේ කොච්චරක් ලෙඩු වැඩි වෙලාද කොච්චරක් මරණ ප්‍රමාණයක් ඇති වෙලාද මේක කොහොමද ඇති වෙන්නේ ව්‍යාප්ත වෙන්නේ මේ ඔක්කොම කියද්දි මගේ ඔළුවට ආපු එකම දේ තමයි මේ චූටි ලේබොන මිනි මරුවෙක් කියන එක. අපි කවුරුත් ඒක හිතන්නේ නැහැ. පොඩි ලේබොන මිනි මරුවෙක් වගේ තමයි මේ පොඩි මදුරුවා. අනිවාර්යයෙන්. ඉතින් ඒක නිසා ඇත්තටම අද මේ හෙල්ත් 1 මේ සෙග්මන්ට් එක අපි විශේෂයෙන් තෝරගත්තා මේක ගැන මිනිසුන්ව තවදුරටත් අපි දැනුවත් කරන්න ඕනේ කියලා. ඒ වගේම මට අහන්න ඕනේ වෛද්‍යතුමනි මේ ඩෙන්ගු වල රෝග ලක්ෂණ මොනවාද? ඩෙන්ගු වල රෝග ලක්ෂණ આવොත් එහෙම අපි කියන්නේ ඩෙන්ගු උණ තමයි අංක 1 රෝග ලක්ෂණ. උණ තමයි මුලින්ම එන්නේ. උණ ඒ කියන්නේ උණ එක එක විදිහට එනවනේ. හරියටම හරි. ඊටාමම බුද්ධිමත් ප්‍රශ්නයක්. මේක මගේ ළඟදිත් මේ අපි ගොඩක් කතා කළා. දැන් මේ දවස්වල උණ එක එක විදිහට තියෙනවා. ඒ කියන්නේ ඉන්ෆ්ලුවෙන්සාව කියලා උණක් දැන් මේ දවස්වල යනවා. පොඩි බබාලා අතරත් වැඩිහිටිය අතරත් ඉන්ෆ්ලුවෙන්සාව යනවා. ඊට පස්සේ මෙනින්ජයිටිස් කියලා එකක් පසුගිය කාලයේදී කතා කර තිබ්බා. ඒකත් යනවා. ඊට පස්සේ අර hand foot mouth disease කියන්නේ අත්පාමුක රෝගය කියලා කියන්නේ ඒක යනවා. ඉතින් ඒ ආකාරය ඊට අමතරව මේ අපේ ඉහළ උරස් කුහරයේ තියෙන එක එක ආසාදන ක්‍රම යනවා. ඉතින් එක එක ආකාරයේ උණ යනවා. කොහොමද මේක වෙන් කරලා අඳුරගන්නේ කියන ප්‍රශ්නය තමයි ගොඩක් කට්ටිය අහන්නේ. මේක සාමාන්‍ය උණක්. ඒ කියන්නේ උණත් එක්ක එනවා අතේ පායේ කැක්කුම, අපේ ජොයින්ට්ස් වල කැක්කුම, හන්දිපත් වේදනාව, ඇස වචේ කැක්කුම, හිස රදය, වමනය, කැස්ස ඔය වගේ එක එක ආකාරයේ රෝග ලක්ෂණ එන්න පුළුවන්. තද හිස රදය, යටිබඩේ කැක්කුම, වමනය, කෑම අරුචිය ඔය වගේ සාමාන්‍යයෙන් එන උණත් එක්ක තමයි යන්නේ. දැන් ඔබතුමිය මෙතනදී ලස්සන පූර්විකාවකට ගෙනාවා. එතකොට ඔබතුමියට අහන්න ඕන ප්‍රශ්න තමයි කොහොමද මේක අඳුරගන්නේ? අඳුරගන්නේ. අන්න ඒක තමයි. එතන අඳුරගන්න එකම ක්‍රමය තමයි හරිම වැදගත් ප්‍රශ්නයක් ඒක. අඳුරගන්න තියෙන එකම ක්‍රමය තමයි ලේ එකක් චෙක් කරලා බලා ගන්න එක සහ අපි හැම වෙලාවෙම හිතන එක. මේක ඩෙන්ගු වෙන්න පුළුවන්ද? එහෙම හිතලා එතකොට මේ උණ ඇවිල්ලා දවස් කොච්චරකින්ද අපි ලේ ටෙස්ට් කරන්න ඕනේ? ඔව්. සාමාන්‍යයෙන් අපි උණ ඇවිල්ලා දෙවෙනි දවසේ වගේ කරගන්න පුළුවන් අපිට ෆුල් බ්ලඩ් කවුන්ට් එකක්. ඒ කියන්නේ සම්පූර්ණ රුධිර වාර්තාවක් ලබා ගන්න පුළුවන්. එතකොට ඒ රුධිර වාර්තාවේ තියෙන පට්ටිකා කියන ඒවා සහ සුදු රුධිරෝණි කියන ඒවා වගේ අපිට හිතා ගන්න පුළුවන් මොන වගේ තත්ත්වද වෙන්නේ කියලා. ඊට අමතරව
සීරීස් එකක් බලා ගන්නවා නම් තවත් හොඳයි. ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ ඔන්න අපි දෙවෙනි දවසේ බලනවා ඔබතුමිය කිව්වා වගේම ෆුල් බ්ලඩ් කවුන්ට් එකක්. එතකොට දෙවෙනි දවසේ අපිට එනවා පට්ටිකා ලක්ෂ 2ක් කියලා. එතකොට ඊට පස්සේ තුන්වෙනි දවසෙත් ආපහු පාරක් බලා ගන්න ඕනේ මේක කොයි පැත්තටද යන්නේ. ලක්ෂ 2 ලක්ෂ 3 වෙනවද 1,50,000 වෙනවද කොයි පැත්තටද යන්නේ කියලා. සීරීස් එකක් බලා ගන්න පුළුවන් නම් වඩා හොඳයි. ඊට අමතරව ඩෙන්ගුම බලන ටෙස්ට් ජාති තියෙනවා. ඩෙන්ගු ප්‍රතිදේහ ජනක කියලා ටෙස්ට් එකක් තියෙනවා. ඩෙන්ගු NS1 ඇන්ටිජන් කියලා අපි කියනවා. ඒක බලා ගන්න පුළුවන් අපිට උණ හැදිලා පළවෙනි දවස් 2 හෝ 3 ඇතුළත. දවස් 4කට වඩා වැඩි නම් අපි කියනවා ඩෙන්ගු ඇන්ටිබොඩි එකක් බලමු කියලා. ඉතින් මේ සම්බන්ධ තොරතුරු ඔබගේ වෛද්‍යතුමා ඔබට ලබා දෙයි. වැදගත් දේ තමයි උණ හැදිලා තියෙනවා නම් අපි දැනුවත් වෙලා ඉන්න එක මේක ඩෙන්ගු වෙන්න පුළුවන් සහ අපි ડોක්ටර් කෙනෙක් ළඟට ගිහිල්ලා ටෙස්ට් එකක් කරමුද කියලා ડોක්ටර්ගෙන් අහන්න. රයිට්. එතකොට මේක ඇත්තට හරි විශේෂ දෙයක් මේ වෛද්‍යතුමා කිව්වේ උණ තියෙනවා නම් නිකන් බලන් ඉන්න එපා. දවස් 2කට පස්සේ අනිවාර්යෙන් ගිහිල්ලා බ්ලඩ් ටෙස්ට් එකක් අරගෙන ඒ වෛද්‍යවරයා වාට ඇඩ්වයිස් කරන විදිහට ඒ දේවල් ක්‍රමානුකූලව කරන්න කියලා තමයි මේ අපි කියන්නේ. එතකොට තව දෙයක් තමයි මට අහන්න ඕනේ ඩෙන්ගු වැළඳුණු විට gedara කළ යුතු සහ නොකළ යුතු දේවල් මොනවාද? ඒක ඉතාමත්ම හොඳ ප්‍රශ්නයක්. එතකොට ඩෙන්ගු හැදුනොත් එහෙම දැන් අපි කියමුකෝ අපි ඇන්ටිජන් පරීක්ෂාවක් කරගන්නවා. ඇන්ටිජන් පරීක්ෂාවක් කරගත්තාම ඒක එනවා පොසිටිව් කියලා. පොසිටිව් කියලා කියන්නේ ලෙඩේ තියෙනවා කියලා. එතකොට ඇන්ටිජන් පරීක්ෂාව පොසිටිව් කියලා ආවට පස්සේ ඒක පාටම ගිහිල්ලා ඇඩ්මිට් වෙන්න ඕනේ කියලා එකක් නැහැ. ලංකාවේ දැන්ට තියෙන විදිහට දැන්ට තියෙන ඩෙන්ගු මාර්ගෝපදේශක අනුව එහෙම එක පාටම ගිහිල්ලා ඇඩ්මිට් වෙන්න ඕනේ කියලා දෙයක් නැහැ. අපිට ඕනනම් පුළුවන් ගෙදරට වෙලා චුට්ටක් විවේකව ඉඳලා බලන්න මේ ලෙඩේ හොඳනවද නැද්ද කියලා. ඒකට හේතුව තමයි මේ ඩෙන්ගු කියන ලෙඩේ ස්පෙක්ට්‍රම් එකක් තියෙන්නේ. ඒ කියන්නේ සමහර වෙලාවට දැන් ඔබතුමියටත් කවදා හරි ජීවිතයේ දවසක ඩෙන්ගු හැදිලා දැන් ඔබතුමියගේ ප්‍රතිශක්තිය ඉතා හොඳයි නම් සහ ඇතුල් වෙච්ච වෛරස් එක දුර්වල නම් සමහර වෙලාවට කිසිම ලෙඩක් නැතුවත් ලෙඩේ හැදිලා හොඳ වෙලා යන්න පුළුවන්. එහෙම පුළුවන්. ඒතර ඒක නිසා අපි එක පාටම මේක හැදුන ගමන්ම ඇඩ්මිට් වෙන්න ඕනේ. අපිට ඕන චුට්ටක් බලන්න පුළුවන්. ඒතර බලද්දී අපි බලන ප්‍රධාන කරුණු කිහිපයක් තියෙනවා. අංක 1 තමයි විවේකය කියන එක. විවේකය කියන එක අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. අපි අපේ එදිනෙදා වැඩ කටයුතු කරනකොට රස්සාවට යන්න, ඉස්කෝලේට යන්න, අමතර පන්ති යන්න, එක්සර්සයිස් කරන්න, ඒ දේවල් කරන්න බෑ මේ කාලය ඇතුළත. ඒ ඇඳ විවේකයක් ලබා ගන්නට ඕනේ. හොඳට ගෙදරට වෙලා විවේකයෙන් ඉන්න ඕනේ, මහන්සි වෙන්නේ නැතුව. ඒක තමයි අංක 1. ඊට පස්සේ දෙවෙනි දේ තමයි අපි ෆුල් බ්ලඩ් කවුන්ට් කරගන්නට ඕනේ රේන්ජ් එකක් විදිහට. ඒ කියන්නේ අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ දැන් අපි හොස්පිටල් එකට ඇඩ්මිට් වුණොත් එහෙම අපි හිතමුකෝ හදිස්සියවත් ඔබතුමියට හරි කාට හරි ඇවිල් ලෙඩ හැදිලා ඇඩ්මිට් වුණොත් එහෙම අපි සමහරවිට පැය 6න් 6ට ලේ බලනවා. සමහරවිට පැය 12න් 12ට බලනවා. ඒක වෛද්‍ය තීරණයක්. එතකොට දැන් ගෙදර ඉන්නවා නම් අඩුම තරමේ පැය 12න් 12ට හරි එහෙම නැත්නම් දවසකට එකපාරක් හරි ෆුල් බ්ලඩ් කවුන්ට් එකක් බලන්න ඕනේ. මේ පට්ටිකා අඩුවීම නැත්නම් පට්ටිකා වැඩිවීම කොහොමද වෙන්නේ කියන එක තේරුම් ගන්න. හරි. ඊට අමතරව වැදගත් දෙයක් තමයි අපි මේ දිනදා ප්‍රායෝගිකව දකින දේවල් මම කියන්න කැමතියි මෙතනදී. දැන් සමහර වෙලාවට අද උදේ ලේ එකක් චෙක් කරලා බලනවා. අද උදේ ලේ එකක් චෙක් කරලා බැලුවට report එක ගන්න patient ඇවිල්ලා හවසට. හරියට හරි වැඩටත් ගිහිල්ලා ඔක්කොම කරලා හවස තමයි report එක ගන්න. ડોක්ටර් ළඟට අරන් එන්නේ ඊළඟ දවසේ උදේ. එතකොට ඒ අතරතුර වෙනස්කම් ගොඩක් වෙලා සංකූලතා ඔක්කොම වෙලා හරියටම හරි වෙන්න තියෙන දෙයක් වෙලා ඉවරයි. හරියට හරි. ඉතින් දැන් ඒ වගේ අපි හොඳට මතක තියාගන්න ඕනේ. දැන් අපි ගෙදරට වෙලා නම් රැකෙන්නේ. දැන් හොස්පිටල් එකේ වුණා නම් එහෙම හොස්පිටල් එකේ ඉන්න ડોක්ටර් නර්ස්ලා ඒ කනිෂ්ඨකාරක මණ්ඩලය ඔක්කොම එකතු වෙලා ඉවරලා මේක හොයා ගන්නවා report එක. හැබැයි ගෙදරදී නම් අපි ගෙදරට නම් ඉන්නේ අපි report එක හොයාගන්න ඕනේ සහ report එක අඩුම තරමේ ડોක්ටර්ට යවන්න ඕනේ WhatsApp එකෙන් හරි පෙන්න ගන්න ඕනේ. දැන් මම ඊළඟට මොකද්ද කරන්න කියන එක බලා ගන්න. එතකොට අපි පළවෙනි දේ තමයි විවේක ගන්න ඕනේ. දෙවෙනි දේ තමයි full blood count බලන්න ඕනේ. ගෙදරට වෙලා ඉන්නවා නම් සහ සීරීස් එකක් විදිහට බලා ගන්නටත් ඕනේ. ඊට පස්සේ තුන්වෙනි දේ තමයි අපි උණ පාලනයට බෙහෙත් ගන්නට ඕනේ. වැදගත්ම දේ තමයි අපි හැමදාමත්ම කියන දේ තමයි උණ පාලනයට පාවිච්චි කරන්න පුළුවන් පැරසිටමෝල් පමණයි. පැරසිටමෝල් වලට අමතරව වෙන දේවල් ගන්න හොඳ නැහැ. ඒ කියන්නේ දැන් ඉබුප්‍රොෆෙන් වගේ, මෙෆෙනමික් ඇසිඩ් වගේ, ඊට පස්සේ තව තියෙනවා සෙලකොක්සිබ් වගේ, ඩයික්ලොෆෙනක් සෝඩියම් වගේ වෙනත් කිසිම වේදනානාශකයක් ගන්න හොඳ නැහැ. ඒක අනිවාර්යයෙන්ම පිළිපදින්න ඕනේ. අපි දකින ගොඩක් මරණ වලට හේතුව තමයි පහුවෙලා පැමිණීම සහ එනකොට මේ වගේ බෙහෙත්
අරගෙන පැමිණීම. එහෙනම් පැරසිටමෝල් විතරමයි ගන්න ඕනේ වෙන කිසිම දෙයක් ගන්න එපා උණ පාලනයට. මොකද අපිට ඇවිල්ලා අහනවා ડોක්ටර් තද උණට පෙත්තක් මුකුත් නැද්ද? එහෙම නැත්නම් ડોක්ටර් පැරන්ඩෝල් එක බොනවා පැය 3ක් යද්දි ආපහු උණ එනවා. බබාට දැන් වෙන දෙන්න මුකුත් පෙත්තක් නැද්ද? එහෙම ඕන තරම් අම්මලා ඇවිල්ලා අහනවා. ලෙඩ ඇවිල්ලා අහනවා. නමුත් කිසිම බෙහෙතක් බොන්න බෑ. උණ පාලනය කරන්න පුළුවන් පැරසිටමෝල් වලින් පමණයි. වෙන කිසිම දෙයක් බෑ. අපිට ඕනනම් පුළුවන් අර ටැපිං ස්පොන්ජ් කියන්නේ ඒ කියන්නේ උණු මද රස්සේ උණු වතුර එකක් අරගෙන ඉවරලා පොඩි අපි කියමු තුවායකට වගේ එකකට අපිට පුළුවන් අපගේ ඇඟේ තියෙන තැන් චුට්ටක් තෙත මාත්තු කරමින් උෂ්ණත්වය අඩු කරන්න උත්සාහ කරන එක. කොයි වගේ තැන්ද අපි තෙත මාත්තු කරන්න ඕනේ? අපි කිහිල්ල අපේ ෆෝහෙඩ් එක බෙල්ල වටේ වගේ තැන් මද උණු රස්නේ වතුරෙන් තෙත මාත්තු කළොත් අපිට පුළුවන් උණ යම් ප්‍රමාණයකට පාලනය කරගන්න. ඒතර ඒ ක්‍රමය තමයි භාවිතා කරන්න පුළුවන් උණ පාලනයට වෙන කිසිම දෙයක්. NSAID කියලා අපි කියන බෙහෙත් ජාති කිහිපයක් තියෙනවා. මම අර වගේ මෙෆෙනමික්, ඉබුප්‍රොෆෙන්, නැත්නම් ඩයික්ලොෆිනැක් සෝඩියම්, සෙලකොක්සිබ් වගේ කිසිම දෙයක් පාවිච්චි කරන්න බෑ. අපි එදිනෙදා දන්න ඔබයි මම දෙන්නම දන්න පැරසිටමෝල් පමණයි පාවිච්චි කරන්න පුළුවන්. ඔන්න දැන් පැහැදිලිවම කීප වතාවක්ම වෛද්‍යතුමා කිව්වා පැරසිටමෝල් පමණයි පාවිච්චි කරන්න පුළුවන් උණට කියලා. ඉතින් බොහොම ලස්සනට මේ විස්තර කරා gedara ඉඳගෙන කරන්න පුළුවන් දේවල් මොනවාද නොකළ යුතු දේවල් මොනවාද කියලා. තව දෙයක් ඒකට එකතු කරන්න මම කැමති. මම අහලා තියෙනවා ඩෙන්ගු උණ හැදුනහම ගොඩක් දියර ගන්න ඕනේ කියලා ඇඟට. ඒකට හේතුව තමයි දැන් මේ ඩෙන්ගු වලදී අපිට එන සංකූලතාවය. ඒ කියන්නේ ඩෙන්ගු මරණයක් සිද්ධ වෙන්නේ ඩෙන්ගු වලදී අපිට එන සංකූලතාවය තමයි දැන් අපේ මේ ලේ යන්නේ රුධිර වාහිනිය ඇතුළේදී. ඒතකොට මේ රුධිර වාහිනිය ඇතුළේදී මේ ඩෙන්ගු ලෙඩේ හැදුනට පස්සේ මේ පාරගම්‍යතාවය යම්කිසි වෙනස්කම් වලට ඇවිල්ලා අපේ ඇඟේ තියෙන මේ ප්ලාස්මා තරලය රුධිර වාහිනිය වලින් එළියට එනවා. right. ඊට අමතරව රුධිරය රුධිර වාහිනිය වලින් එළියට එනවා. right. ඔක තමයි සිද්ධ වෙන්නේ. ඒතර ඔන්න ඔය විදිහට එළියට ආවහම විජලනය ඇවිල්ලා අපේ තව ඇඟේ තියෙන එක එක පැරාමීටර්ස් වෙනස් වෙලා අපිට අමාරු වෙනවා, සංකූලතාවයල් එනවා. ඒ නිසා තමයි අපි කියන්නේ නිවැරදිව මැනලා වතුර බොන්න කියලා ඩෙන්ගු හැදුනා. හරි? ඒතකොට මැනලා වතුර බොන විදිහත් මම කියලා දෙන්නම්. මේ මැනලා වතුර බොන විදිය තීරණය වෙන්නේ තමන්ගේ ශරීරයේ බර අණුව. ඒතර බර අණුව කියලා කියන්නේ අපේ සාමාන්‍යයෙන් කිලෝග්‍රෑම් 50කට වඩා වැඩිපුර බර කෙනෙක් නම් පැයකට බොන්න ඕනේ මිලිලීටර් 100ක්. ඒ කියන්නේ අපේ බර කිලෝ 50ට වඩා වැඩි නම් මිලිලීටර් 100ක්. කිලෝ 30ත් 50ත් අතර නම් අපි සාමාන්‍යයෙන් කියන්නේ දල වශයෙන් කියන්නේ අපේ බර වැඩි කරගමු කියලා දෙගුණයකින්. වැඩි කරලා ඒ ප්‍රමාණයට මිලිලීටර් ප්‍රමාණයක් බොමු කියලා. උදාහරණයක් අපි කියමුකෝ කිලෝ 35ක බබෙක් කියලා. කිලෝ 35ක බබෙක් නම් එයා පැයකට බොන්න ඕනේ 70ක් මිලිලීටර්. හරිද? ඒ 70 ගානේ දිගටම බොන්න ඕනේ හැම පැයකදීම. වැඩි හිටියෙක් නම් අපි කියනවා පැයකට මිලිලීටර් 100ක්. එහෙම නැත්නම් දවසකට ලීටර් 2.5ක්. එතකොට ඒ ප්‍රමාණය බිව්වහම ඊට වඩා වැඩිපුර බොන්නත් හොඳ නැහැ. ඊට වඩා අඩුවෙන් බොන්නත් හොඳ නැහැ. මේ ඕනෙම දියරයක් පුළුවන් නේ? මෙහිමයි. හොඳ ප්‍රශ්නයක් ඕක. ඕනම දියරයක් කිව්වහම අපි වතුර විතරක් බිව්වොත් මම දන්නවා ඔබතුමී දැනගෙනම මේ ප්‍රශ්නේ අහුවේ වතුර විතරක් බිව්වොත් එහෙම මේක ඉතා විද්වත් සාකච්ඡාවක්. මම කැමතියි මේක මේ විදිහට යනවට. වතුර විතරක් බිව්වොත් එහෙම අපිට වතුර විතරනේ හම්බෙන්නේ. ඒ නිසා ලවණත් තියෙන දියර ಜಾති. උදාහරණයක් අපි කියමුකෝ කංජි, සුප්, සව්, ඊට පස්සේ තැඹිලි වතුර, ඊට පස්සේ ඒ වගේ අර ජීවනී වගේ දේවල් ලවණත් අඩංගු වතුර බොන්න තමයි අපි ගොඩක් ප්‍රොමෝට් කරන්නේ. ඊට අමතරව අපි කියන විශේෂ දෙයක් තියෙනවා. මේක දැන් ඔබතුමී ප්‍රශ්නෙකින් තමයි මට මේක මතක් වුනේ පාටම. අපි කියනවා රතු දුඹුරු වර්ණ සහිත දේවල් බොන්න එපා කියලා. රතු දුඹුරු සහ තද වර්ණ සහිත දේවල් බොන්න එපා. බොන්න එපා. මොකද ඒකට හේතුව තමයි මේ ලෙඩේ මේ රෝගයේ එන විශේෂිතම සංකූලතාවයක් තමයි ලේ වමනය. එහෙම නැත්නම් මල පහත් සමග ලේ පිටවීම. ඒ දෙක තමයි එන ප්‍රධාන සංකූලතා. දැන් අපි කියමුකෝ අපි බිව්වා කියලා රතු පාට ජූස් එකක් නැත්නම් අපි කියමු අපි කෑවා කියලා ගොඩක් බීට්රූට් වගේ දෙයක්. එතකොට මල පහ යනවා රතු පාටට. අපිට අඳුර ගන්න බෑ මේ යන්නේ අර කාපු දෙයක්ද එහෙම නැත්නම් මේ වමනේ ගිහිල්ලා රතු පාට එන්නේ අර ඇඟ ඇතුලේ තියෙන මොකක් හරි ලේකක්ද කියලා. ඒතර ඒක අඳුර ගන්න බෑනේ. ඒ නිසා තමයි අපි කියන්නේ සාමාන්‍යයෙන් රතු දුඹුරු තද පැහැති දේවල් ෆ්‍රෙෂ් ජූසස් වගේ දේවල් පාවිච්චි කරන්න එපා මේ දවස් ටිකේදී. මොකද හදිස්සියවත් වමනේ ගියොත්
රතු පාටට වමන ගියොත් නැත්නම් ලේ පාටට වමන ගියොත් මේ ලේ වමනයක්ද එහෙම නැත්නම් මේ කාපු දේ නිසා කාපු දේද යන්නේ කියලා හොයන්න බෑ. තව දෙයක් මට මතක් වුණා මේක දැන් මේ කතා කරද්දි දියර ගැන මං අහලා තියෙනවා වෛද්‍යතුමනි මේ ඩෙන්ගු වලට ගස් ලැබු යුෂ හොඳයි කියලා. ඒකේ මොකද්ද ඇත්ත? එක එක අවස්ථාවලදී එක එක දේවල් තියෙනවා. දැන් අපි ප්‍රැක්ටිස් කරන්නේ අපි එදිනෙදා භාවිතා කරන්නේ එවිඩන්ස් බේස් මෙඩිසින්. ඒ කියන්නේ අපේ යම්කිසි විශ්වාසවන්තනීය සාධකයක් යුතු වෛද්‍ය විද්‍යාවක් තමයි අපි භාවිතා කරන්නේ. අපි භාවිතා කරන වෛද්‍ය විද්‍යාව ඇතුළත තුළ තවමත් එහෙම මේ වගේ පැපල් ජූස් වලින්වත් නැත්නම් ඇපල් ජූස් වලින්වත් මේකට පට්ටිකා වැඩිවීමට උපකාරී වෙනවා කියලා දෙයක් තවදත් අද වෙනකොටවත් හොයාගෙන නැහැ. හෙට හොයාගන්න පුළුවන්. මම මේකට නැහැ කියන්නේ නැහැ. නමුත් අද වෙනකොටවත් හොයාගෙන නැහැ. ඒ නිසා අපි දැනට ඒක එන්කරේජ් කරන්නේ නැහැ එහෙම කරන්න කියලා. අපි මෙහෙම දෙයක් කියනවා. දැන් කට්ටිය කියනවා මේ අපි එදිනදා වාට්වල වැඩ කරනකොට අපි දැකලා තියෙනවා පැපල් ජූස් අරගෙන ඇවිල්ලා තියාගෙන බීලා නැත්නම් ඇපල් ජූස් අරන් ඇවිල්ලා තියාගෙන බීලා ඒව නරක් වෙලා. ඒ කියන්නේ ෆ්‍රිජ් එකක් දාන්න විදියක් නෑනේ වාට්ටුව. ඔව් එළියනේ තියාගන්න පුළුවන්. එළියනේ තියාගන්නේ. ඒතකොට නරක් වෙලා ඉවර වෙලා බඩේ අමාරු හැදිලා ඒ බඩේ අමාරු නිසා පාචනයේ විජලනයේ තත්ත්වයට ඇවිල්ලා ජීවිත හානි වෙච්ච අවස්ථාවල් නැතුවම නොවේ. එහෙම ඒ වගේ දෙයක් ඇරෙන්න අපි මේක ගන්න කියලා කියන්න තරම් අපි ළඟ එවිඩන්ස් එකක් නැහැ. මේ අපි අපේ විද්‍යාව අනුව එහෙම පැපල් ජූස් වලින් නැත්නම් පැපල් කිරි වලින් පට්ටිකා ඉහළ දමනවා කියන එක පිළිබඳව සාධකයක් නැහැ. සාධකයක් නැහැ. මේක මතයක් විතරයි මං හිතන්නේ. දැන් ඔබතුමා කිව්වා ගොඩක් විස්තරාත්මකව ළමයි ඒ වගේම වැඩිහිටියන්ට කළ යුත්තේ මොනවාද නොකළ යුත්තේ මොනවාද මව්වරුන්ට උනත් ඔබතුමා ලස්සනට ඒක පැහැදිලි කරා මව්වරුන් උනත් මොනවාද දෙන්න ඕනේ නොදෙන්න ඕනේ කියලා. මට දැනගන්න ඕනේ ගර්භණීය මව්වරුන් කොයි විදිහටද සැලකිලිමත් වෙන්න ඕනේ මේ සම්බන්ධයෙන්. දැන් ගර්භණී තත්ත්වය කියලා කියන්නේ සාමාන්‍ය අපේ දිනදා තියෙන ජීවිත තත්ත්වවලට වඩා චුට්ටක් වෙච්ච වෙනස් වෙච්ච තත්ත්වයක්නේ. ඒතර ගර්භණීය තත්ත්වයේදී අම්මා වගේම ඇතුලේ ඉන්න බබාවත් රැකගන්න අපි පරිස්සම් වෙලා ඉන්නට ඕනේ. හරි. ඒතර ඒක නිසා අපි මුලින්ම කරන්න පුළුවන් දේ තමයි ගර්භණී වුණත් නැති වුණත් මේ ලෙඩේ ඇඟට එන එක වළක්ව ගන්න Tamanට අවශ්‍ය දේවල් කරන එක. ඒතර ගර්භණී අවස්ථාවක නම් ඉන්නේ අපිට පුළුවන් මදුරු රිපෙලන්ට් පාවිච්චි කරන්න එහෙම නැත්නම් දිගට අඳින්න මොනවාම හරි ක්‍රමයක් භාවිතා කරලා මේ ලෙඩේ ඇඟට එන එක වළක්ව ගන්න පුළුවන්. හදිසියවත් ලෙඩේ ඇඟට ආවොත් එහෙම ඒ කියන්නේ මේ දවස්වල උණක් ආවොත් එහෙම ගොඩක් බලන් ඉන්න එපා. ඒ කියන්නේ වෙන දවසකදී ගර්භණීය නැති අවස්ථාවකදී අපි පොඩ්ඩක් බලන් හිටියත් මේ ගර්භණීය අවධියේදී අපිට ඉතාමත්ම සැලකිලිමත් වෙන්න වෙනවා. ඉතාමත්ම ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වන්න සිද්ධ වෙනවා. ගොඩක් වෙලාවට අපි ගර්භණී අම්මලව ගෙදර තියාගෙන බලාගන්නේ. අර ඔබතුමී කලින් ඇහුවා වගේ ගෙදර තියාගෙන බලාගන්නේ. ගොඩක් වෙලාවට අපි ඇඩ්මිට් කරලා තමයි ඩෙන්ගු තියෙන අවස්ථාවකදී බලාගන්නේ. ඒ සියලුම දේම තීරණය වෙන්නේ ගර්භණී භාවයේ වයස කොච්චරද? කියන්නේ බබාට වයස කීයද? බබාට කියන්නේ එහෙම නැත්නම් ගර්භණී තත්ත්වයට මාස කීයද? සහ තවත් සංකූලතාවක් තියෙන ගර්භණී තත්ත්වයක්ද? ඊට අමතරව හදිසි අවස්ථාවකදී රෝහලකට එන්න පුළුවන්ද? ඒ වගේ කරුණු ගොඩක් මැද තමයි තීරණය වෙන්නේ ගර්භණී මවකගේ ඩෙන්ගු හැදුනට පස්සේ ඇති වෙන දේ. ඒකට වැදගත්ම දේ තමයි ගර්භණී මවකට උණක් ආවොත් පරක්කු වෙන්නේ නැතුව පුළුවන් තරම් ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වෙන්න. එතකොට වෛද්‍යතුමනි දැන් ඔබතුමා කිව්වා වතුර මැනලා බොනවා වගේම මම අහලා තියෙන දෙයක් තමයි මුත්‍රාත් මනිනවා කියන එක. ඒක ගැන පොඩි පැහැදිලි කිරීමක් කරොත්? ඔව් ඔබතුමිය හරියටම හරි. එහෙම තමයි. කියන්නේ අපි වතුර මැනලා බොනවා වගේම මුත්‍රාත් මනින්න ඕනේ. ඒකට හේතුව තමයි අපි දන්නවා දැන් අපිට මම කලිනුත් කිව්වා වගේ අපිට ඇති වෙන ප්‍රධාන සංකූලතාවය තමයි අපේ ඇඟේ තියෙන මේ වතුර එළියට ලීක් වෙන්න. උරස් කුහරයට වෙන්න පුළුවන්, උදර කුහරයට වෙන්න පුළුවන්, එළියට ලීක් වෙන්න පටන් ගැනීම. ඉතින් මේ විදිහට ඇඟේ ඇතුළේ තියෙන වතුර එළියට ලීක් වෙනවද කියන එක පෙන්නන ප්‍රධාන ලක්ෂණයක් තමයි අපේ මුත්‍රා ප්‍රමාණය පැයෙන් පැයට අඩු වෙන එක. ඒතර ඒ නිසා තමයි අපි කියන්නේ නිවැරදි ආකාරයට වතුර බීලා හරි මුත්‍රා ප්‍රමාණයක් එළියට එනවද කියලා බලන්න කියලා.
නිවැරදි ආකාරයට වතුර බීලා හරි මුත්‍ර ප්‍රමාණයක් එළියට එන්නේ නැත්නම් ඒ කියන්නේ අපිට හිතන්න පුළුවන් සමහර වෙලාවට ඔබේ ඇඟ ඇතුලේ වතුර එළියට ලීක් වෙනවා ඇති කියලා. ඒතර අපි සාමාන්‍යයෙන් කියන්නේ තමන්ගේ ඇඟේ බරේ ප්‍රමාණයට මුත්‍ර ප්‍රමාණයක් පැයකට පිට වෙන්න ඕනේ කියලා. දැන් අපි හිතමුකෝ ඔබතුමීට කිලෝ 50යි කියලා. ඒතකොට එහෙමනම් කිලෝ 50ක පුද්ගලයෙකුට පැයකදී මිලිලිටර් 50ක් එළියට පිට වෙන්නට ඕනේ. අපි පැයෙන් පැයට මුත්‍ර කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපි මුත්‍ර කරන්නේ පැය 4න් 4ට වගේ. ඒතර පැය 4කට පාරක් මිලිලිටර් 200ක්වත් එළියට පිට වෙන්නට ඕනේ. වැදගත් කරුණ තමයි ඔබ එහෙම මුත්‍ර පිට කළාට පස්සේ ඒ ප්‍රමාණය මැනලා කෝප්පේ ක්‍රමාංකිත කෝප්පයකට හරි කොහරි කෝප්පයකදී මැනලා ඉවර වෙලා ඒක සටහන් කරගන්න. වතුර ගුණ ප්‍රමාණය වම් පැත්ත සටහන් කරගන්නවා දකුණු පැත්ත සටහන් කරගන්නවා යෙපු මුත්‍රා ප්‍රමාණය. ඊට පස්සේ මේක අරගෙන ડોක්ටර් ළඟට ආවොත් එහෙම අපිට පොඩ්ඩක් මේක බලලා කියන්න පුළුවන් මේ ලෙඩා මේ රෝගියා ඇඩ්මිට් වෙන්න ඕනේ අවස්ථාවකදී ඉන්නේ නැත්නම් ඔවුන්ගේ වකුගඩු යම් ප්‍රමාණයක වැඩ කරන ප්‍රමාණය අඩු වීමේ අවස්ථාවකදී ඉන්නේ කියලා. ඒ නිසා තමයි අපි කියන්නේ හොස්පිටල් එක ඇතුලේ හිටියත් ගෙදරට වෙලා හිටියත් මුත්‍රා මැනලා තියාගන්න එක ඉතාමත් වැදගත් කියලා. ඔව් තව දෙයක් මට අහන්න ඕනේ වෛද්‍යතුමනි දැන් අපි දියර ගැනනේ ගොඩක් කතා කරේ. කෑම ගත්තොත් මොන වගේ කෑම જાතිද හොඳ? මම දන්නවා මේ මොකද ඩෙන්ගු කියන මේ උණ හැදුනහම කන්න බෑ. මගේ ළමා කාලේ මට ඩෙන්ගු ආවා. මම ජයවර්ධනපුර හොස්පිටල් එකේ තමයි ඇඩ්මිට් වෙලා හිටියේ. නමුත් ගොඩක් මම දන්නවා මිනිස්සුන්ට කන්න බෑ. ඔබතුමා හිතන විදිහට මේ කෑම අත්‍යවශ්‍යද? එහෙම නැත්නම් දියර පමණක් ශක්තිය ගන්න ඇඟට මේ ලෙඩෙත් එක්ක සටන් කරන්න? නෑ කෑම අත්‍යවශ්‍යයි. අපි ඇඟට කෑම වැටෙන්නම ඕනේ යම් ප්‍රමාණයකට. නමුත් දැන් මම දෙන්න හදන උත්තරේ බාගට බාගක් ඔබතුමියම කිව්වා ඔබතුමියගේ තියෙන මේ ලයිෆ් එක්ස්පීරියන්ස් එකත් එක්ක. ඒතකොට ඒක තමයි වෙන්නේ. කියන්නේ ගොඩාක් ලෙඩු කියන කතාව තමයි කන්න බෑ කියන්නේ. කන්න බෑ. ඒ කියන්නේ ගොඩාක් වෙලාවට වමනය එනවා, ඔක්කාරය එනවා, කෑම අරුචිය කියන ඒවා ඩෙන්ගු රෝග ලක්ෂණ විදිහටත් අපි සලකලා බලනවා. එතකොට අපි කරන්න ඕන දේ තමයි සමබල ආහාර වේලක් ගන්න එක, සරල ආහාර වේලක්. මොන වගේද සරල කිව්වහම කොයි විදිහටද? පිට්ටු, පාන්, ආප්ප වගේ ගොඩාක් මේදය රහිත බර ආහාර කියලා කියන්නේ. ගොඩාක් ෆැටි ෆුඩ්ස් නැත්නම් ගොඩාක් ෆැට් තියෙන, ගොඩාක් ප්‍රෝටීන් ගොඩක් තියෙන, ඒ වගේ ගොඩාක් බර සහ වමනය ඇති කරන්න පුළුවන් ආකාරයේ ආහාර ගන්න නැතුව සරල සමබර ආහාර වේලක් ගන්න. ඒ ආහාර මොනෝම හරි දෙයක් ඇඟට ලැබෙන එක තමයි වැදගත් දේ. ආහාර ගන්නකොට අපි මතක තියාගන්න ඕන එකම දේ තමයි තද පැහැති ආහාර ගන්න එහෙම වළකින්නට ඕනේ. මෙහිදී ලේ වමනයක් හෝ මල පහ සමග ලේ යෑමක් සිදු වෙනවද කියන එක වෙන් කළ අඳුරා ගන්න අවශ්‍ය වෙන හින්දා. හරි. එතකොට තව දෙයක් තමයි වෛද්‍යතුමනි මම අවසන් කරන්නම් මේ ප්‍රශ්නයෙන්. ගොඩක් මේ මාධ්‍ය හරහා සෝෂල් මීඩියා හරහා අපි මේ දකිනවා පත්තරවල කියවනවා ගෙදර පිරිසිදුව තියාගන්න කියලා මේ ඩෙන්ගු මර්ධනය කරන්න ලේසිම ක්‍රමය කියලා. ඉතින් ප්‍රජාවක් විදිහට ඔබතුමාගේ ඔපීනියන් එක මොකද්ද මේක මර්ධනය කරගන්න? අවධානය තමයි වැදගත් වෙන්නේ. ඒ කියන්නේ අපි වග කියන්න ඕනේ, අපි වග වෙන්න ඕනේ මේ සමාජ උවදුර සඳහා. මේක ප්‍රජාවේ සිදුවුණු දෙයක් නෙමෙයි. මේක ප්‍රජාවේ තියෙන ප්‍රශ්නයක්. ඒතර ඒක නිසා අපි අවධානය යොමු කරන්න ඕනේ වෙනදාට වඩා. උදාහරණයක් මෙහෙම හිතුවොත් එහෙම අපි සාමාන්‍යයෙන් එදිනෙදා ලස්සනට තියලා තියෙනවා මල් පෝච්චියක්. ඒ මල් පෝච්චියේ ඇතුලේ තියෙන වතුර ටික කවද්ද ඔබ අන්තිම පාට චෙක් කරලා බැලුවේ? අපේ කෑම මේසය තියෙනවා. ඒ කෑම මේසයට කූඹියන්න එක වළක්ව ගන්න චූටි තැටියක් තියලා තියෙනවා. ඒ චූටි තැටිය ඇතුලේ මදුරු කීටියෝ ඉන්නවද, මදුරු බිත්තර දාලා තියෙනවද කියලා කවද්ද අන්තිමට බැලුවේ? වෝටර් ඩිස්පෙන්ස් එක අපේ හැම ගෙදරකම දැන් තියෙනවා. වෝටර් ඩිස්පෙන්ස් එකේ ඇතුලේ යට තියෙන කෑල්ලේ වතුර එකතු වෙන තැනක් තියෙනවා. එතකොට එතන අපි චෙක් කරලා බැලුවද? වැහි පීල් කොහොමද? ඉතින් ඒ වගේ අපි නොහිතන තැනක තමයි අර ඔබ මේ කතාවේදී ලස්සනට කිව්වා වගේ අර ලේබර් මිනිමරෝ කොහෙද ඉන්නේ කියලා අපි අවසානයේදී කවද්ද අන්තිමට බැලුවේ. අපි අර ලොකුවට වතුර පිරලා තියෙන තැන නම් ගිහිල්ලා අනිත් පැත්ත හැරෙවුවා. අපි කිව්මුකෝ ඔන්න මල් පෝච්චියක් තිබ්බා ඒක වතුර පිරලා තිබ්බා. ඒක අනිත් පැත්තට හරවලා දැම්මා. යෝගට් කෝප් ටිකක් තිබ්බා. ඒ ටික නගර සභාවට බාර දුන්නා. නමුත් අර ටික බැලුවේ කවද්ද? ඉතින් ඔන්න ඔය මට්ටමට ගිහිල්ලා අපි සැලකිලිමත් වෙලා මේ මදුරු ජීවන චක්‍රය
මధుර ජීවන චක්‍රය කැඩුවේ නැත්තම් මතක තියාගන්න ඕනේ මේ සත්තුන්ගේ බිත්තර වලට පුළුවන් දවස් 365කට ආසන්න ප්‍රමාණයක් වතුර නැතිව වේලිලා සුරැකිව ඉන්න. ඊට පස්සේ දවසක අපි පොත්වල කියවලා තියෙනවා ටොනික් මූඩියක ප්‍රමාණයකට නැත්තම් රඹුටන් ලෙල්ලක ප්‍රමාණයට වතුර චුට්ටක් ගන්න ගමන් අර අක්‍රිය වෙලා හිටපු බිත්තරේ එක පාට සක්‍රිය වෙලා සුහුඹුල් මధుරයක් බිහි කරනවා. ඉතින් ඒ නිසා අපි හැමදාම මේ කතාව කියනවා. ඔබත් මමත් හැමදාම මේ ගැන කතා කරනවා. මම හිතනවා මේ වැඩසටහන ඉවරනාට පස්සේ අපේ මේ බලන කට්ටිය චුට්ටක් නතර වෙලා වටේ පිටේ ගිහිල්ලා බලන්න සැලකිලිමත් වෙයි කියලා. සැලකිලිමත් වෙයි කියලා. ඔව් ඉතින් ඇත්තටම මේක හරිම වටිනා කියන කතාබහක්. ඒ වගේම වෛද්‍ය සහන් මහනාම මම ඔබට ස්තුතිවන්ත වෙනවා අද කාලය වෙන් කරගෙන අපේ health one එකට ඇවිල්ලා අද අපිත් එක්ක සහභාගී වෙලා මේ කතාබහේ යෙදුනට ඔබතුමාට බොහොම ස්තුතියි. ඉතින් තවත් කාලෝචිත මාතෘකාවක් එක්ක නැවත හමු වෙන තුරු අදට ඔන්න අපි සමුගන්නවා.